ආයිබෝවන් ඉතින් කොහොමද? ඉතින් වර්ක්අවුට් එකකින්ම වීඩියෝ එක පටන් ගන්නවා මම. ඉතින් පොඩි වීඩියෝ කෑල්ලක් තමයි මෙතන තියෙන්නේ. ඉතින් මගේ උදේ බ්‍රෙක්ෆාස්ට් එක වලට අරන් ආවා චූටි වීඩියෝ එකකින්. ඉතින් ඕට්ස් නොයි නට්ස් තමයි මෙතන තියෙන්නේ. ඉතින් මිල්ක් එකත් එක්ක ඕට්ස් එක හදන විදිය මම රෙසිපි එක ගෙනාවේ නැහැ. මෙතන මම ගත චූටි වීඩියෝ එකක් තමයි පෙන්නන්න අරගෙන අපි ගාල්ලේ ගියා. මම කලින් මගේ වැඩ වගේක් තිබුණා කරගන්න. ඉතින් ඒත් එක්ක සිල්වර්ට ගිහිල්ලා ඉතින් එතනින් shopping කරා. ඉතින් grocery shopping ටිකක් තමයි ඉතින් ඔයාලගේ වීඩියෝ එකේ තියෙන්නේ. පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් තමයි තියෙන්නේ. මම දිග වීඩියෝ එකක් වෙනම අරන් ඉන්න grocery shopping වලට ගොඩක් කට්ටිය ඉල්ලලා තිබුණා. grocery shopping වීඩියෝ එකක් කරන්න කියලා. ඉතින් මට ඇත්තටම දිග වීඩියෝ එකක් කරන්න වෙන්නේ නැහැ. කොහොමද සතියකට සැරයක් තමයි අපි බඩු ගේන්නේ ගෙදරට. දිගටම ගෙනල්ලා තියාගන්නේ සතියකට තමයි බඩු ගේන්නේ. ඉතින් දිගටම ගෙනත් තියාගන්න ඒවා වෙනම බඩු තියෙනවා. නිතර පාවිච්චි කරන ඒවා ඉතින් සතියකට සැරයක් කොහොමද ගේනවා. ඉතින් ඒ වයින් පොඩි වීඩියෝ ක්ලිප් එකක් තමයි ඉතින් මේ. එහෙනම් ඉස්සරහට බලන්නකෝ. ඉතින් ගෙනාව පොර ටික මම ටක් ගාලා අසුර ගන්නවා. ඉතින් කබඩ් එකේ තැන් කීපයක් තියෙනවා මම බඩු අසුරන තැන්. ඉතින් පිළිවෙලට මම ඔයාලට වෙන වීඩියෝ එකක් අරන් එන්නම් වෙනම බඩු අසුරන එක ගැන. ඉතින් මේක මම ටිකක් ඉක්මනට කරන නිසා ඔයාලට පොඩි වීඩියෝ එකක් තමයි මෙතනින් ගේන්නේ. ඉතින් අද පොයේ දවසේ අපි ඉතින් ගෝල් ගිහිල්ලා වෙනද වගේ ක්ලීන් කරන්න හදන්න. දැන් ඉතින් ක්ලීනින් වීඩියෝ එකක් ගේන්න වෙන්නේ නැහැ. ඉතින් මොකද මම ටක් ගාලා ඉතින් ක්ලීන් කරන්න. ඉතින් වීඩියෝ එක ඉතින් ඇඩ්ජස්ට් කරගෙන එඩිට් කරගන්න ගියාම ඉතින් ටිකක් වෙලා යනවා. ඒක නිසා මම වලට වෙනම දවසක වීඩියෝ එකක් ගේන්නම් ක්ලීනින් වීඩියෝ එකක්. අද එහෙනම් මම පොඩි වීඩියෝස් ටිකක් වලට ගේනවා shopping කරපුවා ටිකක්. ඉතින් මේ අපේ ලොක්ක එහෙම ගතිය පොඩි වටේ මගේ කතා වලට කියන්නම්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඩ්‍රින්ක්ස් එහෙම මේ සොෆ්ට් ඩ්‍රින්ක්ස් තියෙන්නේ. ඒවා ඉතින් අපි වතුර තමයි ඉතින් හොඳම පානේ. ඉතින් ඒ ආරෙන් ඉතින් අනිත් ඒවා ඉතින් මම නම් අනුමත කරන්නේ නැහැ කොච්චර හොඳයි කිව්වත්. ඉතින් ඒවත් මම පොඩි වීඩියෝ ක්ලිප් ටිකක් ගත්තා වලට ඒවා පෙන්නන්නම්. පොඩි අසුරන පොඩි වීඩියෝ එකක් චූටි වීඩියෝ එකක්. ඉතින් ඒවා ටිකක් ඔයාලට ඉස්සරහට බලන්න පුළුවන්. එහෙනම් බලන්නකෝ. Oh, bunu විතර කියා. මම ලොක්කට කිව්වා ෆ්‍රිජ් එක අස්කන්න කියලා පොඩ්ඩක්. නම්බෝ. ග්ලාස් හොදන්න ගම එයා ප්‍රශ්න දාලා හොදන්න වෙන්න බලන්න. කොල්ලොන්ගේ වැඩ මෙහෙම තමයි. අපිට මේ බලන්න. අපෝ. ඉතින් 100+ අයිසටොනින් ඩ්‍රින්ක් එක ගැන මම ඔයාලට කියන්න හැදුවේ. ඉතින් අපේ ගෙදර ඉතින් ගොඩක්ම ගන්නවා ඉතින් මේවා. ඉතින් මේ දවස්වල ගොඩක් රස නිසා ඉතින් කරන්න දෙයක්වත් නැහැ. ඉතින් කූල් කරලත් බොනවා මේවා. ආටිෆිෂල් ඩ්‍රින්ක්ස් ඉතින් ඔක්කොම හොඳ නැහැ. ෆ්‍රෙෂ් ජූස් වගේ නෙමෙයි. ඒක නිසා වැඩි බොන්න එපා. ඒකයි මම කියන්නේ. ලොක්කටත් මම බයිනවා බොන්න එපා කියලා. ඉතින් හස්බන්ඩ් නම් ගොඩක් බොනවා අඩුයි මේ වගේ ඒවා. ඉතින් මේ බොනකොට ඉතින් හැමෝටම පෙවෙනවනේ නේද? ඉතින් ඒක හොඳ නැති ඩ්‍රින්ක්ස්. ඉතින් මම කියන්නේ සොෆ්ට් ඩ්‍රින්ක්ස් උනාට ඉතින් මේවා නිතරම බොන්න එපා. ෆ්‍රෙෂ් ජූස් එකක් තමයි ඉතින් අපි බොන්න ඕනේ. ඉතින් මේක බිව්වයි කියලා ඉතින් විශේෂ දෙයක් ලැබෙන්නේ නැහැ. මේකේ ගොඩක් ඉතින් පේලියන ලියලා තියෙනවා. ඒකට ඒකක් අතපොට ටිකක් ගෙන්න තිබුණා. ඒ ටිකත් අරගෙනවා තමයි අපි ආවේ. කීල්ස් එකෙන් තමයි කොහොමත් යන්නේ. කීල්ස් එකයි ඉතින් ආපිකෝ එකයි කාගිල්ස් එකයි තමයි වැඩිපුර යවෙන්නේ. කොහොමත් ඉතින් පහසුයි එතෙන්ට. ඉතින් පාකින් එකයි ඉතින් ඔක්කොම තියෙන නිසා හරි පහසුයි. ඉතින් ඒක නිසා තමයි ඉතින් මේවට නිතර යවෙන්නේ. මේ ඉතින් ගාල්ලෙන් ගත්ත බොටල් මේක රසක් නැහැ. මං හිතන්නේ සාමාන්‍ය රසම තමයි. මට නම් කිසිම වෙනසක් තේරුන්නේ නැහැ. ආසාවට දැක්කා. ඉතින් වතුර රසයි කියලා එවෙලේ කිව්වට ඉතින් පස්සේ හිතලා ඉතින් තේරුමක් නැහැ. ඉතින් බොටල් එක ලස්සනයි. බොටල් එක දැක්කම ආසයි. ඉතින් වතුර විශේෂ රසක් නැහැ මට නම්. Amma. Yes. Next time when we are going to see Ferry, we have to bring water bottle.
Yes, I am very thirsty, Mama. Then drink water. Okay. Oh, baby, you can have a little of this. That is very bad drinks, Mama. Daddy? Yes. හැබැයි ඒක අමුතු මෙව් එකක් තියෙනවා. නමුතුම මේ ඔය එකක් තියෙන තාත්ති. ඒක ග්ලාස් බොටල් එකනේ ඒකයි වටින්නේ අර ප්ලාස්ටික් වල නැතුව. ඒ මවුන්ටන් ස්විං වල. එහෙම තමයි ඉතින් ග්‍රොසරි shopping ඉතින් ටිකක් ඔන්න මම ඔයාලට වීඩියෝ එක අරන් ආවා. ඉතින් එහෙම අපි ගෙදර ඇවිල්ලා ඉතින් බරු ටික අස් කරලා තියන්න ඕන තැන්වල අසුරලා ඉතින් මගේ ෆේවරිට්ම ග්‍රීක් යෝගට් එක තියෙනවා ඉතින් ඒකේ රස බලන්න මම අමතක කරේ නෑ. ඉතින් ඒ ඔයාලට මම පෙන්නුවේ චීස් කේක් එකක්. ඉතින් සීෆෑ එකේ තියෙන චීස් කේක් එක ටික වෙනස් රසක් තියෙන. ඉතින් අපි සීෆෑ එකට ගියාම ඉතින් අනිවාර්යෙන් චීස් කේක් එක ගන්න අමතක කරන්නේ නෑ. ඒකේ වෙනස් රසක් තියෙන. සීනි ගොඩක් නෑ. සීනි ගාන්ට තියෙන ඉතින් වෙනස් රසක් ඔයාලා අරගෙන කාලා බලන්න ගතිපු නැති අය. Today we buy that. I love this very much. I also. Today is his wedding day. Today is his wedding day. Amma, it's not like it like this. Yes. So pretty. Today we buy this. Please? Yes, we can. Yeah. That's a big episode to go watermelon. Mama, you didn't let me. මගේ නෝ ෆීල් එකක් තිබුණා. ඉතින් ඒකත් කරගෙන මේ සතියේ ඉතින් ගත වුණේ මේ විදියට තමයි. එහෙනම් ගිහිල්ලා එන්නම්. තෙරුවන් සරණයි. සතුටින් ආදරෙන් ඉන්න.